Hey guys, welcome back to my YouTube channel. දැන් නම් පොඩ්ඩක් හවස් වෙලා තියෙන්නේ. මට හිතුණා පුංචි vlog එකක් කළත් හොඳයි කියලා. මොකද අපේ පවුලේ නැන්ද කෙනෙක්ගේ උපන්දිනයක් තියෙනවා. ඉතින් මාව surprise කරනවා beach එකේදී. ඉතින් මං හිතුවා හවස වුණත් කමන්නේ vlog එකක් shoot කරන්න පටන් ගත්තත් හොඳයි කියලා. අද මාර්තු 2 අද පොය දවසක්නේ. ඒකින්ද මට පන්ති මුකුත් එහෙම තිබුණෙත් නැහැ. එහෙනම් ඉතින් ඉම්මන්ට ලෑස්ති වෙමු. මේක තමයි අද මගේ outfit එක. ඒ නැන්දනන්දන්න මෙහෙම සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි එනවා කියලාවත් දන්නේ නැහැ. ඉතින් guys මට ළඟදී vlogs මුකුත් shoot කරන්න තිබුණේ නැහැ. මොකද මට ideas මුකුත් එහෙම එන්නේ නැහැ. ඔයාලා ඉතින් comment කරන්න ඊළඟට vlog එක මොකක්ද කියලා. මම ඔයාලට කිව්වනේ මගේ කලින් vlog එකේදී ඔයාලා දාන ලස්සන comment මගේ ඊළඟ vlog එකේදී shout out එකක් දෙනවා කියලා. ඉතින් ඒක තියෙන vlog එකේ අන්තිම හරිය. ඔයාලා ඉතින් skip නොකර බලාගෙන ඉන්න. ඉතින් මේ scent එකේ සැර වැඩි ඒකයි මම මෙහෙම කරේ. ඔන්න මම ලෑස්ති වුණා. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් අපේ පවුල විතරක් නෙමෙයි යන්නේ. අපි තව ටික දෙනෙක් දාගෙන තමයි යන්නේ. දැන් වෙලාව 6:33යි. මේක තමයි ගත්ත තෑග්ග. ඔන්න මෙයා ඉතින් නගලි නැග්ගා. ඉතින් මෙයා තමයි ධෝනි. ඔයාලා මගේ කලින් vlogs බලලා තියෙන කෙනෙක් නම් මෙයාව දැකලා ඇති. මෙයා නම් කොහොමද බල හිටියේ මාත් එක්ක vlog එකක් කරන්න. මේ ඉන්නේ. ඉතින් මෙයා මාත් එක්ක vlog එකක් කරන්න සෙට් වෙනවා. මට තමයි වෙලා තියෙන්නේ මෙයා කැමරමන් වෙන්න. අනේ මන්ද ඉතින් ඔය පේනෝනේ දාන පෝස්ට් ටික. ඔව් මන් දන්නවා ඔයා මට මේව දාන්න එපා කිව්වා. හැබැයි මන් දැම්මා. අවුලක් නෑනේ. අද පොයනාට බීච් එකේ නම් එච්චර ගොඩක් අය හිටියේ නැහැ. ඉතින් මේක ඔයාලට මල් පොකයක් වගේ පේනවනේ. මේකේ තියෙන මල් නෙමෙයි. මේකේ තියෙන සල්ලි. ටික වෙලාවක් ගියට පස්සේ උන් ඉතින් ඒ නැන්දත් ආවා. මම ඒ නැන්ද කිව්වේ කේක් එක හදපු නැන්දට. මෙයාට ඉතින් කොහෙ ගියත් බබෙක් සෙට් වෙනවමයි. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේක ඇතුලේ කවුද ඉන්නේ කියලා? මේකෙන් තමයි ඒ නැන්දව සර්ප්‍රයිස් කරන්න ගියේ. ඉතින් අද බර්ත්ඩේ තියෙන නැන්දගේ පවුලත් එක්ක මෙයා බීච් එකට ඇවිල්ලා. ඉතින් දැන් යන්නේ එයා ළඟට. ඒ නැන්දනම් ළඟට එනකම්ම දන්නේ නැහැ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේකත් ඒ නැන්දට ලැබුණු තවත් සර්ප්‍රයිස් එකක්. ඉතින් මමත් සෝෂල් මීඩියාස් වල එහෙම දැකලා තියෙනවා එහෙම කාර්යය එකේ ඩිකේ පිටිපස්සේ එහෙම බර්ත්ඩේ කේක් එක තියලා එහෙම කපන එක. ඉතින් අද තමයි මම හරියටම දැක්කේ. ඔයාලට පේනවනේ ඒක මාරම කලර්ෆුල්. ඒ වගේම ගොඩක් මහන්සියලා තියෙන එක හදන්න. මොකක්කරි පාටියක් තියෙන vlog එකකදී මම මතක් කරනවා අපි කේක් ඕඩර් කරන්න කාගෙන්ද කියලා. ඉතින් ඔයාලම දැක්කනේ කේක් එක විතරක් නෙමෙයි සර්ප්‍රයිස් එකත් කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ ලස්සනම ඒ වගේම රසම කේක් එක හදලා දුන්නේ ලෝරයා මේ කේක් කියලා බිස්නස් එකක් කරන් යන නැන්ද. ඔන්න ඉතින් මම ආයෙත් කියනවා ඔයාලා කන්තලේ හරි ත්‍රිකුණාමලේ වටින කෙනෙක් නම් ඔයාලට ඕඩර් කරන්න පුළුවන්.
මේ තමයි හදලා දුන්න කේක් එක. එනෝනේ ඒක මාරම ලස්සනයි. ඒ වගේම ගොඩක් රහයි. ඒ වගේ මතක් කරන්න මේ සර්ප්‍රයිස් එක දුන්න එයාගේ දුව රටේ ඉන්න දුව. එයාවත් මම ගොඩක් මතක් කරනවා. මං හිතනවා මේ vlog එක බලනවා ඇති කියලා. එයා විතරක්ම නෙමෙයි එයාගේ පවුලත් මම මේ වෙලාවෙත් මතක් කරනවා. මේකත් ඉතින් සර්ප්‍රයිස් එක කෑල්ලක්. මෙයත් ඉතින් දැන් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් අපි රැයට කෑවා. ඔය පේනෝන එක්කෙනෙක් කැමරාවට මූණ පෙන්වන්න බැරි කමට දුවනවා. මම ගොඩක්ම කැමති ඒ වගේ මගේ ලොලිකට පෙන්වනවා. එහෙනම් ඉතින් දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මං ඔයාලට කිව්වේ මම shout outs දෙනවා කියලා. ඉතින් ඒ shout outs එක තමයි මේ. ඔයාලා මේ vlog එකටත් ලස්සන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද vlog එක ඉවරයි. Thanks for watching.